හෙලෝ ගයිස් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ Pixel Lab app එක ප්‍රීමියම් අන්ලොක් කරගන්න හැටි කියලා දෙන්න. ඒ කියන්නේ Pixel Lab app එක mod කරලා ඒකේ ප්‍රීමියම් අන්ලොක් කරගන්න විදිය මම අද කියලා දෙනවා. හරි ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. Let's go, motherfucker. හරි ඉතින් Pixel Lab app එක ඇතුළට ගිහින් මම පෙන්නන්නම්. ඔන්නම ඇතුළට ගියාම ඔන්න මේ ස්ටිකර් පැක් එක එහෙම අනිවාර්යෙන් ප්‍රීමියම් ගන්න තියෙන්නේ. ඔය ස්ටිකර් කියන අන්න එක ප්‍රීමියම් ගන්න ඕන. ඉතින් මේක මේ ප්‍රීමියම් අන්ලොක් කරලා මොඩ් කරාම ඒක නොමිලේම අපිට හම් වෙනවා. ඉතින් මේ ගන්න ඕන මේක 400 ගණක් විතර වෙනවා. බයි කරන්න නැතුව ඒක කරන හැටි දැන් කියලා දෙන්නම්. මෙන්න මේ MT Manager කියන app එකට යන්න ඕන. ඉතින් app එක ඇතුළට ගියාම මෙන්න මෙහෙම තමයි පේන්නේ. ඊට පස්සේ මේ උඩ කෙරවල ඉරි කැලි තුනක් තියෙනවා. ඒක ටච් කරාම ඉරි කැලි තුනක් තියෙනවා. ඒ ඉරි කැලි තුන ටච් කරාම මෙතන දෙවෙනියට තියෙනවා extract APK කියලා. extract APK කියලා තියෙනවා. ඒක ටච් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් ටික පෙන්නනවා. මේ එතනින් Pixel Lab app එක තෝරගන්න ඕන. එහෙනම් තෝරගෙන මෙතන යට තියෙනවා extract APK කියලා. ඉතින් ඒකත් ආයෙ ඔබන්න ඕන. ඊට පස්සේ මම ඕකේ ඔකට දෙනවා. ඊට පස්සේ උතනින් locate කියලා දෙනවා. ඒක දෙන්න ඕන. ඊපස්සේ app එක කොහොම ඕපන් වෙනවා. ඉතින් අන්න එහෙම කොළ පාටින් පෙන්නනවා. ඊට පස්සේ ඒක උඩ එකපාරක් ක්ලික් කරලා ඊට පස්සේ උතනින් view දෙන්න ඕන. view කියලා තියෙනවා මැද අන්න ඒක දෙන්න ඕන. ඊට පස්සේ උතනින් app එකේ ඇතුලේ තියෙන ටික පෙන්නනවා. ඒ ෆයිල් වර්ග. ඊට පස්සේ ඔන්න ඔය classes dex කියන ෆයිල් ඇතුලේ තමයි අපිට වැඩේ තියෙන්නේ. ඒක එකක් උඩ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ dex editor plus කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ උතන තෝරන්න එනවා. ඊට පස්සේ classes dex ඔක්කොම select all කරන්න ඕන. ඊට පස්සේ okay. ඊට පස්සේ අපි search කියලා දෙනවා. එතනට ගිහිල්ලා search කරගන්න ඕන. start a new search කියන එක ආයෙ ක්ලික් කරන්න ඕන. ඔතනින් අර යට තියෙනවා path select කරන්න. අන්න එතන ඉස්මේලි කියන එක සිලෙක්ට් කරන්න ඕන. එතන අපි ඉස්මේලි දාගමු. පස්සේ සර්ච් කරන්න ඕන make premium කියලා. make premium P අකුර capital අනිත් අකුර simple වලින්. ඊට පස්සේ match case කියන එකට ටික් එක දාන්න ඕන. මේ දෙකටම ටික් එක දාලා ඕකේ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔහොම සර්ච් රිසල්ට් 4ක් හෝ 3ක් එනවා. ඕකේ එකින් එකට ගිහින් බලන්න ඕන. ඉතින් අපිට එකක් සිලෙක්ට් කරගන්න තියෙනවා. මුලින්ම පළවෙනි එකට ගිහිල්ලා වෙන්නන්න. මම සර්ච් වෙලා එද්දි ඕකේ යටට යද්දි තියෙනවා. මම සර්ච් වෙලා තැනක් එනවා. ඊට පස්සේ ඒක යටට ගිහින් බලද්දි තියෙනවා බිඳුව ගුණ කිරීම බිඳුව කියලා. zoom කරලා පෙන්නන්න. බිඳුව ගුණ කිරීම බිඳුව. ඔය තියෙන්නේ. අන්න එතන තමයි අපිට වැඩේ තියෙන්නේ. ඉතින් මම අනිත් ඒවාත් පෙන්නන්නම්. අනිත් ඒවා ඔක එන්නේ නැහැ. එකක විතරයි ඔක තියෙන්නේ. ඒක හරියට හොයා ගන්න ඕන. අනිත් රිසල්ට් පෙන්නන්න. ඉතින් මේ එකකවත් ඒක නෑ. බිඳුව ගුණ කිරීම බිඳුව කියලා එතන නෑ. ඉතින් මේ බිඳුව ගුණ කිරීම බිඳුව තිබේ පළවෙනි එකේ. ඉතින් මම ඒකට ගිහිල්ලා ඒකේ එඩිට් කරලා පෙන්නන්නම්.
ඒ විදිහටම කරන්න නැත්තම් ක්‍රෑෂ් වෙනවා අනිවාර්යෙන්ම ක්‍රෑෂ් වෙනවා. එතන බිඳුවේ ගුණගිරීම බිඳුවේගේ අන්තිම බිඳුව කපලා එතන අපි දෙක ටයිප් කරන්න ඕන. ඉලක්කම් වලින් අංක 2 දීලා උඩ තියෙනවා සර්ච් අයිකන් එක. අන්න ඒක. ඉතින් ඔන්නම සේව් වෙනවා. සේව් වුණාට පස්සේ බැක් වෙන්න ඕන. බැක් වුණාට පස්සේ උඩින්ම පෙන්නන මිටියක් වගේ ලකුණක්. ඒක ඔබන්න ඕන. දැන් මේක කම්පයිල් වෙනවා. ඊපස්සේ සේව් වුණා. දැන් ඊට පස්සේ ආයෙ බැක් වෙන්න ඕන. දෙපාරක් බැක් කරන්න ඕන. ඊට පස්සේ ඔන්න ඔහොම එකක් එනවා. ඊට පස්සේ උතන ඔටෝ සයින් ඉන් කියන එකට අනිවාර්යයෙන්ම ටික් එක දාන්න ඕන. ටික් එක දාලා ඕකේ දෙන්න තියෙනවා. හරි දැන් ඇප් එක බිල්ඩ් වෙනවා. හරි දැන් ඇප් එකේ වැඩේ ඉවරයි. දැන් තියෙන ඉන්ස්ටෝල් කරන්න. පස්සේ දැන් අපි එඩිට් කරාම ඔන්නම කොළ පාටට වෙලා පෙන්නනවා. ඊපස්සේ ඉන්ස්ටෝල් දෙන්න ඕන. ඔන්න ඔහොම එනවා. ඊට පස්සේ දැන් ඔය අහන්නේ මේ අපේ කලින් තිබ්බ Pixel Lab app එක uninstall කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන්ම uninstall කරන්න ඕන. හරි ඉතින් දැන් app එක install කරලා පෙන්නන්නම්. ඔන්නෝම දැන් install කරලා පෙන්නන්නම්. ඔකෙන් allow දෙන්න ඕන. හරි දැන් app එක install කරන්න හදන්නේ. ඉතින් දැන් app එක install වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ වැඩෙන් අනිවාර්යයෙන්ම සාර්ථකයි 100%ක් sure. ඒ කියන්නේ කිසිම crash එකක් නැහැ. අනිවාර්යෙන් premium unlock කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ආවම අනිවාර්යෙන් install anyway දෙන්න තියෙන්නේ. එතකොට install එක පටන් ගන්නවා ආයෙත්. ඉතින් හරි ඉතින් app එක install වුණා. මම open කරලා පෙන්නන්නම්. ඔන්නෝම app එක මම මුලට අරන් පෙන්නන්නම්. හරි open කරා. open කරාම allow දෙන්න එනවා. ඒවට ඔක්කොම allow දෙන්න ඕන. ඊට පස්සේ අපි බලමු ස්ටිකර් පැක් එක දැන් අන්ලොක් කළාද කියලා. ඉතින් ඔන්නෝම අන්ලොක් වෙනවා. ඉතින් අතන 100%ක් සාර්ථකයි. මේ ගොඩක් වටිනවා thumbnail හදන අයට එහෙම banner රැවට හදන අයට එහෙම ගොඩක් වටිනවා මේ ස්ටිකර් පැක් එක. ඉතින් මේ විදිහට ඔක්කොම ස්ටිකර් ටික අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට අන්ලොක් වෙනවා. හරි ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.